මම මේ ඉන්නේ අම්පාර නගරේ. ගමට නම කියවෙනවා අම්පාර කියලා. ඒ ගැන මේ ප්‍රකට කතාවක් තියෙනවා මෙහෙම. ඒ කතාව තමයි ඔන්න පාරක් තිබුණා. ඒ පාරේ සත්තුන්ගේ අං වැටිලා තිබුණා. අං වැටිලා තිබුණ පාරනේ අන්නේ හින්දා ඒක අම්පාර උනායි කියලා කියනවා. හැබැයි ප්‍රවාද කතාව ඊට වැඩිය සපුරාම වෙනස්. ඒ ප්‍රවාද කතාව කියන විදිහට මෙහෙමයි. ඔන්න මේ ප්‍රදේශයේ අඹ ආරක් තිබිලා තියෙනවා. අඹ කියලා කියන්නේ අඹ කියව අපේ පැරණි ඇත්තෝ වතුරට. ආර කියන්නේ පහළට ගලාගෙන යන දියත්ත කියන එක. ඔය ඇලවල් දොරවල් වලට එහෙම සමහර පළාත්වල ආර කියලා කියනවනේ. ඒතකොට මේ ප්‍රදේශෙත් අඹ ආරක් තිබුණා. ඒක දිගට කියවෙන්න ගත්ත අඹ ආර කියලා. මොකද ඉතින් වතුර ඕන වෙනවනේ. ගොවිතැනට, ගෙදර දොරට හැම දෙයකටම වතුර ඕනනේ. ඔන්න මේ උදවිය යනවා අඹ ආරට වතුර අරගෙන එන්න. ඕක දිගින් දිගට අඹ ආර කියවට මොකද කටේ හුරුකමක් තියෙනවනේ. එතකොට මේ අඹ කියන එක අම්බාර වගේ තමයි කියවෙලා තියෙන්නේ. ඒ කියන්නේ අම්බාර වගේ කියවෙලා තියෙනවා. එහෙම කියවෙලා ඒක දිගින් දිගට කියුණාට පස්සේ ඒක අම්පාර උණයි කියලා කියනවා. කොහොම හරි දැන් මේ අම්පාර කියලා ඔන්න කියන්න ගත්තනේ. ඒකත් බොහෝ දිගු කාලයක් කියවෙන්න ගත්තා. එහෙම කියපින්ද තමයි මේ ගමට නම් පට බැඳුනේ අම්පාර කියලා.